ඔයාලට ඔන්න ඉතින් ඔයාලට තවත් අලුත් රෙසිපි එකක් මම ගෙනල්ලා තියෙනවා. අද හදන්න යන්නේ මම ට්‍රිපල් චොක්ලට් මෆින්ස්. නැත්තම් අපිට කියන්න පුළුවන් ට්‍රිපල් චොක්ලට් චිප්ස් මෆින්ස් කියලා. මේකට අපිට ඕන වෙනවා බිත්තර දෙකක්, vegetable oil, fresh milk, vanilla, පිටි, කොකෝ පවුඩර්, සීනි, ඒ වගේම චොක්ලට් චිප්ස්. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපිට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් වී ඒවල ප්‍රමාණවල ටිකයි. එකටම අපි කරන්නේ බිත්තර දෙක බෝල් එකකට දාගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ vegetable oil එක දානවා. ඊට පස්සේ අපේ fresh milk ටික අපි දාගන්නවා. ඔන්න අපි එකක් දාගත්ත එහෙනම්. පස්සේ අපේ වැනිලා ටික මේ ඔක්කොම එකපාර දාන්න තමයි අපි කලවම් කරගන්නේ. ඔයාලට බීටර් එකක් තියෙනවා නම් බීටරෙන් කරන්නත් පුළුවන්, නැත්නම් විස්ක් එකක් තියෙනවා නම් විස්ක් එකෙන් කරන්නත් පුළුවන්. ඇත්තටම මේ දැන් අපි හොඳට මේ කලවම් කරගන්නවා. ඔයාලට තේරෙනවා සාමාන්‍යයෙන් ඔක්කොම කම්බයින් වෙන විදියට අපි කලවම් කරගන්නවා. මේක ඇත්තටම මම අප්ලෝඩ් කරන්න හිතන් හදපු වීඩියෝ එකක් නෙමෙයි. ඒ කියන්නේ මම නිකන් මට ගෙදරදී කන්න ආස හිතුණා, හදන්න ආස හිතලා මම හැදුවා. හැබැයි මම වීඩියෝ කරගත්තා. මොකද මට හරි කවදාරි රෙසිපි එක එතකොට මට බලන්න පුළුවන් නේ ආයෙ හදන්න උනොත්. ඉතින් අපි දැන් කලවම් කරගෙන ඉවරයි මේක. හරි, දැන් අපි ඒක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ තව බෝල් එකක් අරගෙන අපි දාගන්නවා එකට පිටි, කොකෝ පවුඩර්, ඒ වගේම සීනි, ඒ වගේම චොක්ලට් චිප්ස් එක අපි දාගන්නවා. සීනි ගද්දි කාස්ටර් ෂුගර් ගන්නවා නම් හොඳයි. නැත්නම් normal sugar හරි අවුලක් නැහැ. ඉතින් අර කාස්ටර් ෂුගර් එකේ වාසිය තියෙන්නේ ඒක අර පවුඩර් එක වගේනේ තියෙන්නේ. එතකොට අපේ මේ බැටර් එක ඉක්මනට මේ කියන්නේ ලස්සනට තික් කරගන්න පුළුවන්. නැත්නම් කැට කැට වගේ හිටිනවා. අර නිකන් normal සීනි එක ගත්තාම ඒකින්ද ඔයාලා එක බලලා ගන්න. සීනි normal sugar තවුලක් නැහැ. normal sugar ගත්තත් ප්‍රශ්නයක් නැහැ. උනට ඉතින් අර රස පොඩ්ඩක් වෙනස් වෙයි. සහ මේ මෆින් එකේ ලුක් එකත් වෙනස් වෙයි ටිකක්. අපි පිටි දාගන්නවා දැන්. ඊට පස්සේ කොකෝ පවුඩර් ටික. පිටිය අනිත් ටිකත් දාගන්නවා. ඒ කියන්නේ පිටි අනිත් භාජනයේ තිබ්බ ටික. sorry සීනි. පිටි නෙමෙයි සීනි ටික. සීනි ටික දාගන්නවා. ඒ අර ඒකත් පිටි වගේ තමයි පේන්නේ. දැක්කද මේ අර මං කිව්ව පවුඩර් එකක් වගේ කියලා. මේ ඒ sugar එක තියෙන පවුඩර් එක වගේ. කින්ද ඔයාලට ලේසි කලවම් කරගද්දී එහෙම අර කැට ගති හිටින්නේ නැහැ. ඉතින් මේ චොක්ලට් චිප්ස් මම වැනිලා වලින් චොක්ලට් වලින් ෆ්ලේවර්ස් දෙකම දාගන්නවා. එතකොට ගොඩක් රහයි ඔයාලගේ මේ මොකද මෆින් එකට. ඔයාලට කැමති නම් පුළුවන් චොක්ලට් පීසස් උත් දාගන්න. ඒ කියන්නේ මොකක් හරි චොක්ලට් එකක් අරන් පොඩි කෑලි කඩලා දාගන්න. එතකොට තවත් රහයි. මම මේකෙදි චොක්ලට් පීසස් දාගත්තේ නැහැ. දැන් ඔන්න ඒකත් කලවම් කරන් ඉවරයි. ඊට පස්සේ දැන් ඔන්න අනිත් මිශ්‍රණයේ එක දෙකම කලවම් කරනවා. මේක ඇත්තටම හරියම ලේසි. ඔයාලට නිකන් ගෙදරදී හදන්න පුළුවන් රෙසිපි එකක්. බඩුත් එහෙම ලොකුවට ඕන කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ওই බඩු දෙක තුනක් වගේ තමයි පිටින් ගන්න ඕනේ. අනිත් දේවල් සාමාන්‍යයෙන් ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන්. ඉතින්
ඒකෙන්ද ඔයාලා නිකන් ඉන්න වෙලාවට try කරලා බලන්න. ඇත්තටම රහයි. මේක මාරම රහයි. මේ ඒ කියන්නේ ගොඩක් නිකන් ඉන්න වෙලාවට ඔය තේ බොන වෙලාවට සාමාන්‍යයෙන් දොළ දුකක් වගේ ආවම කන්න මේ හිතෙන කෑමක්. ඒ කියන්නේ ඇත්තටම මේ මාර මේ රහයි. ඔයාලා තව චොක්ලට් කෑල්ලක් එහෙම දාගත්තා තවත් ඒක රහ වෙනවා. දැන් ලස්සනට කලවම් කරගන්නවා මේක. ඒ කියන්නේ අර ඔයාලා තේරෙන සාමාන්‍යයෙන් බැට එකක් තියෙන ඕන විදිහේ යන්නේ වගේ වෙන එකක් කලවම් කරගන්නවා. හරි දැන් බැට එක හරි. පේනවද? ඔන්න ඔය වගේ වෙනකන් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේක පැයක් රිෆ්‍රිජරේට් කරනවා. ඒ කියන්නේ පැයක් අපි ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඔයාලට මේකට පොලිතින් එකක් හරි ලන්ච් ෂීට් එකක් හරි නැත්නම් ක්ලින් ෆිල්ම් එකක් හරි පාවිච්චි කරලා වැහුවා හැකි. ඔන්න දැන් පැයකට පස්සේ අපේ බැට එක හරි. දැන් අපිට තියෙන්නේ මේ බැට එක බේකින් ට්‍රේ එකට දාගන්න. ඔය මේ බේකින් ට්‍රේ එකට දාගද්දි මට ඇත්තටම බටර් ගන්න බැරුව ගියා. මේ ඔය පාච්මන්ට් පේපර්ස් වලට ඔය බේකින් පේපර්ස් වලට ඔයාලා පුළුවන් නම් බටර් චුට්ටක් ඒ වගේ ගා ගන්න. සහ බැට එක දාද්දි මේ 4න් 3ක් දාගන්න. දැන් පාච්මන්ට් පේපර් එකෙන් 4න් 3ක් දාගන්න. මම ඇත්තටම මේ ප්‍රමාණය අඩුයි කියලා හිතනවා දාගත්ත. මොකද මගේ මෆින් එක පොඩ්ඩක් පොඩි වුණා. මේ ඒකින්ද තව පොඩ්ඩක් වැඩිපුර දැන් මම දාගන්න ප්‍රමාණයට වඩා තව පොඩ්ඩක් වැඩිපුර දාගන්න සහ බටර් ගන්න පේපර් එකට පුළුවන් නම් මේ එතකොට තවත් ලස්සනට එනවා. මේ දැන් ওই දාගත්තට පස්සේ අපි චොක්ලට් චිප්ස් ඒවත් තව පොඩ්ඩක් උඩින් එකතු කරගන්නවා. සහ චොක්ලට් කෑල්ලක් හරි අපිට උඩින් එකතු කරගන්න පුළුවන්. ඔන්න අපේ මෆින් එක දැන් හරි. ඔයාලට පේනවා ඇති. දැන් මගේ මෆින් එක පොඩ්ඩක් මදි. ඒ කියන්නේ උඩට ඇවිල්ලා නැහැ. තව පොඩ්ඩක් උඩට එන්න ඕන. මම ඒකයි කිව්වේ 4න් 3ක් බැට එක දාගන්න පේපර් එකට. ෆුල්ම දාගන්න නැතුව 4න් 3ක්. ඔයාලට පේනවා ඇති මෆින් එක. ඇත්තට මේකේ ලාවා කේක් රහකුත් එනවා. මේ ඇතුලේ හැම මාර රහයි අර චොක්ලට් චිප්ස් හැපෙද්දි. ඒකෙන් මට කියන්න තේරෙන්නේ ඇත්තටම රහයි. ඔයාලා try කරලා බලන්න. එහෙනම් අපි ආය අලුත් රෙසිපි එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. bye bye.